ඉතාලියේ මිලානෝ වල ඔන්න අවුටෝවියකට ඔයාලට ගැලපෙනම වාහන ගොඩක් ඇවිල්ලා කියලා ආරංචි වුණා. පතිරනෝස් අද හොයාගෙන යනවා අපේ අලෙවි නියෝජිත රංග සයිමන් අවුටෝවියකට. රයිට් මෙන්න අලුත් Opel Frontera එක අපි ඔයගොල්ලන්ට මතක් කළා වගේ මේක තමයි ඒකේ ලෝගෝ එක. මේ Opel Frontera එක ආරම්භ කරන්නේ 1991 වර්ෂයේ තමයි මේක නිෂ්පාදනය කරන්න පටන් ගත්තේ. 1991 ඉඳන් 2003 වෙනකන් මේ Opel Frontera එක ඒගොල්ලෝ නිෂ්පාදනය කරනවා. හැබැයි මේ වගේ Frontera එකක් නෙමෙයි. මේක තරමෙන් ලොකු Frontera එකක් තමයි මේගොල්ලෝ නිෂ්පාදනය කරන්නේ. 1991 ඉඳන් 2003 වෙනකන් Opel Frontera එක නිෂ්පාදනය කරලා ඊට පස්සේ මේගොල්ලෝ ඒක නතර කරා. හැබැයි මිනිස්සුන්ගේ තිබිච්ච අවස්ථාවේ නිසා 2025 මැයි මාසයේ අන්තිමට මේ Opel සමාගම අලුත් Opel Frontera එක එළි දක්වනවා. මේ Opel මාදරේ සමාගම සමග වැඩ කරන නිසා අපිට පුළුවන් වෙලා තියෙනවා මේ Opel Frontera එක ලොන්ච් කරන්න. ඉතින් මේක හරිම ඉන්ටෙලිජන්ට් වෙහිකල් එකක්. ඇයි අපි හැමෝම වෙහිකල් එකක් මිලදී ගද්දී අපි ඉස්සලාම බලන්න අපේ පර්ස් එකනේ. ඒ කියන්නේ මේක කොච්චර තෙල් වැඩ කරනවද? මේක හයිබ්‍රිඩ් ලීටරයට කිලෝමීටර් 25ක් සිටි එකේ වැඩ කරනවා. ඒක නිසා මේක හරිම ඉන්ටෙලිජන්ට් වෙහිකල් එකක්. අපේ පර්ස් එකට හොඳට සරිලන වෙහිකල් එකක් කියලා අපිට අඳුරලා දෙන්න පුළුවන්. Opel Frontera එකේ එන්ජින් එක අපි බලමු. මේ එන්ජින් එක 1.2 එන්ජින් එකක්. මේකේ ටර්බෝ තියෙනවා. සහ මේ එන්ජින් එකේ විශේෂත්වය තමයි මේක හයිබ්‍රිඩ් කියලා අපි ඉස්සලාම කිව්වා. මේ හයිබ්‍රිඩ් එකෙන් තමයි මේක ස්ටාර්ට් එක ගන්නෙ. සාමාන්‍යයෙන් මේ ඉලෙක්ට්‍රික් මෝටර්ස් තත්කාලා ඉක්මනට ස්පීඩ් කරනවා. ඉතින් ස්පීඩ් කරන්න හොඳම මෝටරයක් මේකේ තියෙනවා. බැටරියෙන් තමයි මේකේ ස්ටාර්ට් එක දෙන්නේ. හොඳ ස්පීඩ් එකක් දෙනවා. හොඳ පටන් ගන්නමක් දෙනවා. ඊට පස්සේ තමයි ඔටෝමැටිකලි මේ 1.2 එන්ජින් එකට, ඒ කියන්නේ පෙට්‍රල් එන්ජින් එකට මේක මාරු වෙන්නේ. මේක තමයි ඇතුළ මේ වගේ ඩිජිටල් අඟල් 10ක ස්ක්‍රීන් එකක් තියෙනවා. ෆුල් ටච් ස්ක්‍රීන් එකක් තමයි මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. සම මේකේ විශේෂත්වය තමයි මේක Apple CarPlay එක කෝඩ්ලස්. ඒ කියන්නේ ඔයාලට Bluetooth එකෙන් මේක සම්පූර්ණයෙන්ම කනෙක්ට් කරන්න පුළුවන්. ඔයාගේ ෆෝන් එකේ තියෙන data ඔක්කොම මේ ස්ක්‍රීන් එකෙන් බලා ගන්නට පුළුවන්. ඒ පාසුකමත් Opel ඔයගොල්ලන්ට ලබා දීලා තියෙනවා. සහ මේකේ මේ විශේෂත්වය ඔයගොල්ලෝ දකිනවා මේ ගියර් shift කරන්න හරිම චූටි බටන් කීපයක් තමයි මෙතන තියෙන්නේ. සහ ඔයගොල්ලෝ දකිනවා මෙතන පාක් කරන්න P තියෙනවා. R reverse, neutral සහ drive. හැබැයි L කියලා ස්විච් එකක් තියෙනවා. මේ L විශේෂත්වය තමයි ඔයා මේ වෙහිකල් එක නතර කරලා තියෙද්දී ඔයා L කියන ස්විච් එක බටන් එක ප්‍රෙස් කරලා තිබ්බොත් ඔයාගේ බැටරිය එයා charge කරගන්නවා. ඊට පස්සේ ඔයා ආයෙ මේක ස්ටාර්ට් කරද්දී හොඳ බැටරිය රීචාර්ජ් වෙලා තියෙන්නේ. හොඳ ස්ටාර්ට් එකක් ගන්න ෆුල් පොතෙන්ත එකක් මේ බැටරියෙන් ඔයාලට ලබා දෙනවා. ඒ නිසා මේ වෙහිකල් එක 1.2 නාට මේකේ ස්ටාර්ට් එක හරිම ක්වික්, හරිම වේගයෙන් ස්ටාර්ට් එකක් ගන්න හොඳ බැටරි පාසුකමක් මේ වෙහිකල් එකෙන් ඔයාලට ලබා දීලා තියෙනවා. එහෙනම් මේකේ පිටිපස්සේ අපි හිතමු ෆැමිලි එකක් අපිට ඉන්නේ කියලා. පිටිපස්සේ ඇයට කොයි වගේ කම්ෆර්ට් එකක්ද කියලා අපි දැන් බලමු. පිටිපස්සේ ළඟින්දිත් හරිම පහසුයි. මේක උස වුණාට දැන් ඔයගොල්ලෝ දකිනවා මේකේ මාර ලෙග් ස්පේස් එකක් තියෙනවා. ලොකු ඉඩක් තියෙනවා. හොඳ උස කෙනෙක්ට උනත් හරිම පහසුවෙන් යන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ ඉතාලිය වටේ සවාරි කරනවා නම් ඈත යනවා නම් දුර යනවා නම් හොඳ කම්ෆර්ට් එකක් පිටිපස්සේ ආයට ලබා දීලා තියෙනවා. සහ හොඳ උසක් අපිට ලබා දීලා තියෙනවා. ඒ නිසා මේ සීට් එක ඉඳගත්තාමත් මාර කම්ෆර්ටබල් සීට් එකක් Opel අපිට ලබා දීලා තියෙනවා. නිසා පස් දෙනෙකුට හරිම පහසුවෙන් යන්න පුළුවන් විදිහ තමයි මේ අලුත් Opel Frontera එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඕකේ. මේ තමයි Opel Frontera එකේ boot place එක. පිටිපස්සේ ඩිකිය මේකේ ලීටර් 460ක් විතර ගෙනියන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලෝගේ පවුල ලොකු නම් 5 දෙනෙක් වගේ ඉන්නවා නම් හොඳට ලැගේජ් අරන් යන්න පුළුවන්. හොඳ ඉඩ පහසුවක් ඒගොල්ලෝ අපිට ලබා දීලා තියෙනවා. සහ මේකේ විශේෂත්වය තමයි මේක හොඳ දිගක් තියෙන නිසා සෙත්තේ පෝස්ටි. ඔයගොල්ලන්ගේ පවුලේ 6 දෙනෙක් නම් 7 දෙනෙක් නම් සෙත්තේ පෝස්ටි ඕඩර් කරන්නත් පුළුවන්. එහෙම වුණොත් මේ boot place එක ඒගොල්ලෝ පාවිච්චි කරනවා. තව සීට් දෙකක්
ඒකට 7 දෙනෙක්ට පහසුවෙන් යන්න පුළුවන් විදියටත් මේ Opel Frontera එක ඒගොල්ලෝ අලුතෙන් නිෂ්පාදනය කරලා තියෙනවා. ඉතින් අපි මේ වගේ ශ්‍රී ලාංකිකයෝ හැටියට මේ වගේ පොඩ්ඩක් ලස්සන සුඛෝපභෝගී කම්ෆර්ටබල් මේ වගේ වෙහිකල් එකක් පදින්න අපි ආසයි. මේක අපි විස්තර කළා. ඔයගොල්ලෝ දන්නවද මේකේ මිල? මේක වෙන්නේ 25500ක්. ඉතින් මෙච්චර දේවල් තියෙන වාහනයක් ඔයගොල්ලෝ පුදුම හිතේ මේ වගේ මිලකට ගන්න පුළුවන්ද කියලා. ඔව්. Opel ආයතනය ඒ පහසුකම ඔයගොල්ලන්ට ලබා දීලා තියෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ට පර්මිස් සෝජෝන්න තියෙනවා නම් බෝස භාගයක් තියෙනවා නම් අපි ගාවට එන්න. අපි ඔයාලට මේක ගන්න විදිහත් ඒක වෙන්නේ බැංකු ණයත් අරන් දෙන්න පොරොන්දු වෙනවා. ඒ නිසා අලවිය දාලා ලබා දෙන්නත්. ඒ වගේම ඔයගොල්ලන්ට අවශ්‍ය මුදල් පාස් කරලා දෙන්නත්. ඒ වගේම අලවෙන් පසු සේවයත් අපි ඔයගොල්ලන්ට දෙන්න බැඳිලා ඉන්නවා. එන්න අපි ළඟට. ඔයාලත් දෙන්න මේ වගේ Opel Frontera එකේ යන්න කැමති නම් මෙන්න මේ පහත සඳහන් දුරකථන අංකයට කතා කරන්න.